ආයුබෝවන් හැමෝටම. අද අපි මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ NASA ආයතනයේ ආටමිස් 2 මෙහෙයුම ගැනයි. මේක නිකන් තවත් අභ්‍යවකාශ චාරිකාවක් නෙවෙයි. විශේෂයෙන්ම අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව හදාරන අයට මේක ගැඹුරු අභ්‍යවකාශ දෘඩාංග ගැන කරන ඉතා දැඩි පද්ධති ඉංජිනේරු පරීක්ෂණයක්. අවුරුදු 50කට පස්සේ මිනිසුන්ව පහළ පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගෙනියන මේ මෙහෙයුම නවීන තාක්ෂණයේ සීමාවන් උරගා බලන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඉතින් මේ ගමන අපි ප්‍රධාන කොටස් 5කට කඩලා තමයි කතා කරන්නේ. මුලින්ම ආටිමිස් 2 කාර්ය මණ්ඩලය ගැන, ඊළඟට ගමන්පතය සහ ජීව ආධාරක පද්ධති ගැන, ඊට පස්සේ චන්ද්‍රයාගේ අඳුරු පැත්තේ sannivedanaya, හතරවනියට ගැඹුරු අභ්‍යවකාශ මානව පර්යේෂණ ගැන සහ අවසාන වශයෙන් අධිවේගී නැවත ඇතුල්වීමේ දත්ත ගැන අපි විමසා බලමු. හොඳයි, අපි මුලින්ම බලමු මේ ඓතිහාසික ගමනට සහභාගී වෙන ආටිමිස් 2 කාර්ය මණ්ඩලය ගැන. පද්ධති ඉංජිනේරු පැත්තෙන් බැලුවාම මේ අභ්‍යවකාශගාමීන් නිකම්ම මගින් නෙවෙයි. ඔවුන් මේ සමස්ත පරීක්ෂණ ක්‍රියාවලියම අතිශය වැදගත්, ඒ වගේම සජීවී සංරචකයන්. මේ කාර්ය මණ්ඩලය ඇතරම විශේෂයි. අනදින නිලධාරී රීඩ් වයිස්මන් තමයි පහළ පෘථිවි කක්ෂයෙන්, ඒ කියන්නේ ලියෝ සීමාවෙන් ඔබ්බට යන වයස්ගතම පුද්ගලයා වෙන්නේ. නියම වික්ටර් ග්ලෝවර් ඒ සීමාව පහු කරන පළමු වර්ණවත් ජාතිකයා වෙනවා. ඒ වගේම ක්‍රිස්ටිනා කොක් තමයි සඳ වෙත පියාසර කරන පළමු කාන්තාව. විශේෂම දේ තමයි ජෙරමි හැන්සන් කැනඩියානු ජාතිකයෙක් විදිහට මේ ගමනට එක්වීම. මේ විවිධත්වයෙන් යුත් කණ්ඩායම මුළු ලෝකයේ පුරාම මූන් ජෝයි එහෙමත් නැත්නම් චන්ද්‍ර ප්‍රීතිය කියන අපූර්ව උද්‍යෝගය නිර්මාණය කළා. මේ දේවලින් ඊටා මැනවින් නිරූපණය වෙන්නේ මොකක්ද? අතීතයයි වර්තමානයයි අතර තියෙන විශාල වෙනසයි. 1972 ඇපොලෝ 17 මෙහෙයුම චන්ද්‍රයා මතට ගොඩබෑම ඉලක්ක කළාට ආටමිස් 2 කියන්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මෙහෙයුමක්. මේක අලුතින්ම හදපු ඔරයන් අභ්‍යවකාශ යානය සහ SLS රොකට් පද්ධතිය ගැඹුරු අභ්‍යවකාශයේදී පරීක්ෂා කරන අතිශය අධි අවදානම් ක්‍රියාන්විතයක්. හරියටම කිව්වොත් අනාගත අඟහරු මෙහෙයුම් වලට අවශ්‍ය තාක්ෂණික අත්විවරයම දාන පරීක්ෂණ පියාසරියක්. දැන් අපි අපේ දෙවනි අධ්‍යයනයට යමු. ගමන්පථය සහ ජීව ආධාරක පද්ධති. මේ තමයි කක්ෂීය යාන්ත්‍ර විද්‍යාවේ අපූර්වතම කොටස. මේ දින 9ත් 10ත් අතර කාල රේඛාව දිහා බැලුවාම අපිට පේනවා මේ ගමන කොයිතරම් සංකීර්ණද කියලා. 2026 අප්‍රේල් 1 වෙනිදා ෆ්ලොරිඩාවෙන් දැවන්ත SLS රොකට්ටුවෙන් පටන් ගන්න මේ ගමන චන්ද්‍රයා දෙසට සංක්‍රමණය වෙලා සඳ වටා පියාසර කරලා අප්‍රේල් 10 හෝ 11 වෙනිදා පැසිෆික් සාගරයට සාර්ථකව පතිත වීමෙන් අවසන් වෙනවා. මේ හැම තත්පරයක්ම ඉංජිනේරුමේ වශයෙන් ඊටාම තීරණාත්මකයි. මේ කාල රේඛාවේ තියෙන වැදගත්ම ඉංජිනේරු සංකල්පයක් තමයි නිදහස් ආපසු ගමන්පථය එහෙම නැත්නම් ෆ්‍රී රිටර්න් ට්‍රැජෙක්ටරි කියන්නේ. සරලවම කිව්වොත් මේකෙන් කරන්නේ අභ්‍යවකාශ යානය සඳ වටා ගමන් කරලා චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණ බලයේ උදව්වෙන් මේ ආපහු පෘථිවිය පැත්තට හැරෙන එකයි. මෙතන තියෙන ලොකුම වාසිය මොකක්ද දන්නවද? යානයේ ප්‍රධාන එන්ජිම පාවිච්චි නොකරම ස්වභාවිකවම පෘථිවියට එන්න මේකෙන් පුරුවන්. මොන හරි වෙලා යානයේ එන්ජිම අක්‍රිය වුණොත් මේ භෞතික විද්‍යා නියමයන් හරහාම යානය ආරක්ෂිතව ගෙන්න ගන්න පුරුවන් වීම ඇත්තටම විශිෂ්ටයි නේද? මෙන්න මේ සංඛ්‍යාව ගැන පොඩ්ඩක් හිතන්න. හැතැප්ම 256,756ක්. ආටිමිස් මෙහෙයුම පෘථිවියේ ඉඳන් යන උපරිම දුර තමයි මේ. ඒ කියන්නේ ඇපොලෝ 13 මෙහෙයුමෙන් තියලා තිබ්බ මිනිස්සු පෘථිවියෙන් ඈතටම ගිය දුර වාර්තාව නිල වශයෙන්ම බිඳ හෙලන්න මේ මෙහෙයුමට පුළුවන් වුණා. ඒක අභ්‍යවකාශ ඉතිහාසයේ දැවන්ත සන්ධිස්ථානයක්. ඉතින් මේ වගේ අතිවිශාල දුරක් යද්දී ජීව ආධාරක පද්ධති වැඩ කරන්නේ කොහොමද? කාර්ය මණ්ඩලයේ ඉන්ටෙග්‍රිටි කියලා නම් කරපු ඔරයන් කැබින් මොඩියුලයට පිටුපසින් තියෙන යුරෝපීය සේවා මොඩියුලේ තමයි මේ දැවැන්ත කාර්යභාරය කරන්නේ. යානයේ ඉස්සරහට අරන් යන ප්‍රචාලන පද්ධතිය, විදුලි බලය, වාතය, ජලය සහ උෂ්ණත්ව පාලනය මේ ඔක්කොම වෙන්නේ මේ මොඩියුලේ හරහා. මේ ගැඹුරු අභ්‍යවකාශයේ තියෙන කටුක පරිසරය ඇතුලේ මේ පද්ධති කොයිතරම් දුරට සාර්ථකද කියලා පරීක්ෂා කරන එක තමයි මෙතනදී කරන ප්‍රධානතම දේ. හරි, අපි දැන් යමු 3 වෙනි අදියරට. චන්ද්‍රයාගේ අඳුරු පැත්තේ sannivedanaya. මේක හරිම කුතුහලය දනවන මාතෘකාවක්. හරියටම මිනිත්තු 45යි ඔරයන් යානය පෘථිවියට පේන්නේ නැති චන්ද්‍රයාගේ අඳුරු පැත්තට ගියාම පෘථිවියක තියෙන හැම sannivedana සම්බන්ධතාවයක්ම සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. දශක ගණනාවකට පස්සේ අභ්‍යවකාශගාමීන් පිරිසක් මේ තරම් හුදකලා වුණු පළමු අවස්ථාව මේකයි. පාලක මැදිරියටවත් යානේ තත්ත්වය ගැන කිසිම දත්තයක් ලැබෙන්නේ නැති මේ කාලය ඇත්තටම අතිශය අවදානම් වගේම ටිකක් විතර අద్భుත අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.
හැබැයි ඉතින් මේ sannivedanaya නැති වුණු කාලය ඒගොල්ලෝ අපතේ යවුවේ නැහැ. යානය චන්ද්‍රයාගේ අඳුරු පැත්ත හරහා යද්දි මින් කලින් කිසිම කෙනෙකුට නොලගුණ විදිහේ පැහැදිලි දර්ශනපතයක් යාලට ලැබුණා. මේ අසමසම අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන චන්ද්‍ර පෘෂ්ඨය නිරීක්ෂණය කරන්න, දුර්ලභ ඡායාරූප ගන්න සහ අතිශය වැදගත් විද්‍යාත්මක සටහන් තියාගන්න කාර්ය මණ්ඩලය මේ කාලේ ඊටම ඵලදායී විදිහට පාවිච්චි කළා. මේ කොටසේදී වඩාත්ම සිත් ගන්නාසුරු කාරණය තමයි මේ sannivedanaya යලිත් ස්ථාපිත වුණාට පස්සේ ආටමිස් 2 මෙහෙයුම ගැඹුරු අභ්‍යවකාශයේ ප්‍රථම වතාවට ප්‍රකාශ ලේසර් sannivedanaya පද්ධතියක් පරීක්ෂා කළා. අවුරුදු ගාණක් තිස්සේ පාවිච්චි කරපු සාම්ප්‍රදායික රේඩියෝ තරංගවලට වඩා ඉතාමත් ඉහළ කලාපපළලක් සහ වේගවත් දත්ත හුවමාරු වේගයක් ලබා දෙන්න මේ ලේසර් තාක්ෂණයට පුළුවන්. ඇත්තදම මේක අනාගත අභ්‍යවකාශ sannivedanaya පෙරලියක්. හතරවන අධ්‍යයනය ගැඹුරු අභ්‍යවකාශ මානව පර්යේෂණ. මේකෙදී අපි කතා කරන්නේ කායික සහ මානසික බලපෑම් ගැනයි. මේ අධ්‍යයනයේදී අභ්‍යවකාශ ගාමීන් යානය පාලනය කරනවා විතරක් නෙවෙයි, එයාලා ජීව විද්‍යාත්මක පරීක්ෂණවල විෂයන් බවටත් පත් වෙනවා. මේකට විද්‍යාඥයන් කියන්නේ සම්මත මිනුම, එහෙමත් නැත්නම් ස්ටෑන්ඩඩ් මෙෂර්ස් කියලයි. පෘථිවි කක්ෂයෙන් එහාට ගියාම තියෙන වෙනස් ගුරුත්වාකර්ෂණයයි විකිරණයයි හමුවේ මිනිස් සිරුර, මනස සහ හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන මූලික දත්ත රැස් කරන එක තමයි මෙතනදි වෙන්නේ. අනාගතයේදී අපි අඟහරු වගේ ග්‍රහලෝකවලට යනකොට මේ දත්ත අතිශයින්ම තීරණාත්මක වෙනවා. මේ දත්ත ප්‍රධාන කොටස් කීපයක් යටතේ රැස් කරනවා. අස්ථි සහ මාංශ පේශි වලට වෙන භෞතික බලපෑම් වගේම පොඩි කුටියක් ඇතුලේ හුදකලාව ඉඳිද්දී ඇතිවෙන මානසික ආතතිය, ඒ හරහා කාර්ය මණ්ඩලයේ හැසිරීම් රටාවන් වෙනස් වෙන විදිය ගැන විශේෂයෙන්ම අධ්‍යයනය කරනවා. මේ හැම පුංචි දත්තයක්ම අනාගත මෙහෙයුම් සැලසුම් කරන ඉංජිනේරුවන්ට නම් මිල කරන්න බැරි තරම් වටිනවා. මේ පර්යේෂණ අතරතුරේ කාර්ය මණ්ඩලය මානසික සෞඛ්‍ය ගැනත් ලොකු අවධානයක් යොමු කළා. 8 හැවිරිදි දරුවෙක් නිර්මාණය කරපු රයිස් කියන පොඩි සෙල්ලම් බඩුව යානය ඇතුලේ ශූන්‍ය ගුරුත්වාකර්ෂණය පෙන්වන දර්ශකයක් විදිහට පාවිච්චි කළා. ඒ වගේම ඓතිහාසික ඇපෝලෝ මෙහෙයුම් වල හිටපු චාලි ඩියොක්, ජිම් ලවෙල් වගේ ප්‍රවීණයන් විසින් උදෑසන ලබා දුන්න අවදි කිරීමේ ඇමතුම් අභ්‍යවකාශගාමීන්ට ලොකු මානසික උත්තේජනයක් ගෙන දුන්නා කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. දැන් අපි එළඹෙන්නේ අපේ පස්වන සහ අවසාන අධ්‍යයනයට. අධිවේගී නැවත ඇතුල්වීමේ දත්ත. මේක තමයි මෙහියුමේ ගතිකම අවධිය. මෙතනදී තීරණාත්මකම කරුණ වෙන්නේ මේ අංකයයි. පැයට හැතැප්ම 24000ක වේගය. ඔරායන් යානයේ පෘථිවි වායුගෝලයේ ගැටෙන මොහොතේ කොයිතරම් දැවැන්ත ගතික ශක්තියක් තියෙනවද කියන එක මේකෙන් හිතා ගන්න පුළුවන් නේ. මේ අධික වේගය නිසා යානය වටා ප්ලාස්මා බුබුලක් හැදිලා උෂ්ණත්වය හරියට සූර්යාගේ මතුපිට උෂ්ණත්වයට කිට්ටු වගේක් දක්වා ඉහළ යනවා. ඉතින් මේ තරම් දරුණු තාප ආතතියක් මැද්දේ යානයයි කාර්ය මණ්ඩලයයි බේරගන්නේගේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ඔරයන් යානයේ යට තියෙන තාප ආවරණයටයි. මේ අධික වේගය සහ තාපය එන්ජිනියරුවන්ට කදිම අවස්ථාවක් ලබා දෙනවා මේ අලුත්ම තාප ආවරණය කොයිතරම් දුරට ඔරොත්තු දෙනවද කියලා ප්‍රායෝගිකවම බලන්න. ඇත්තටම මුළු මෙහෙයුමෙන්ම වඩාත්ම දැඩිව නිරීක්ෂණය වුණු දත්තකාණ්ඩය මේක කිව්වොත් නිවැරදි. මේ සාර්ථක වායුගෝලීය ඇතුල්වීමෙන් පස්සේ මෙහෙයුම අවසන් වෙන්නේ ඊට නිශ්චිත පියවර කීපයකින්. මුලින්ම පැරෂූට් හරහා යානයේ වේගය අඩු කරලා පැසිෆික් සාගරයට ඊට ආරක්ෂිතව පතිත කරනවා. ඊට පස්සේ එක්සස් ජනපද නාවික හමුදාව විසින් යාළගේ පෙර සැලසුම් කරපු මුදාගැනීමේ ක්‍රියාපටිපාටි ශනිකව ක්‍රියාත්මක කරලා කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව ගොඩබිමට අරගෙන එනවා. සමස්තයක් විදියට ගත්තාම ආර්ටෙමිස් 2 මෙහියුමෙන් අපිට ඉතා පැහැදිලිවම ඔප්පු කරලා පෙන්නවා මිනිස්සුන්ට ඔරායන් සහ SLS පද්ධතිය ඇතුලේ ආරක්ෂිතව ජීවත් වෙමින් ගැඹුරු අභ්‍යවකාශයේ වැඩ කරන්න පුරුවන් බව. මේක නිකම්ම පරීක්ෂණයක් විතරක් නෙවෙයි. ඉදිරි දශකයේ ඇතුළත සනමත තිරසාර මානව පැවැත්මක් ගොඩනැගීමේ අරමුණට මේකෙන් ලැබුණේ දැවැන්ත විශ්වාසයක්. ඉතින් අවසාන වශයෙන් විශේෂයෙන්ම අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුන් සහ පර්යවේක්ෂකයන් විදිහට අපි අපෙන් මහගන්න ඕන වැදගත්ම ප්‍රශ්නයක් තියෙනවා. මේ දින 10ක පරීක්ෂණ පියාසරියෙන් ජීව ආධාරක පද්ධති, ලේසර් sannivedanaya සහ තාප ආවරණ ගැන අපි හොයාගත්ත මේ වටිනා දත්ත ඉදිරියේදී දියත් කරන්න එන්න අඟහරු මෙහෙයුම් වල සැලසුම සහ ගෘහ නිර්මාණ ශිල්පයේ මූලික වශයෙන්ම වෙනස් කරන්නේ කොහොමද? මේ ගැන හිතන්න ඔබට බාර කරමින් අදට මේ විග්‍රහය අපි මෙතනින් නිමා කරනවා. මේ වගේම තවත් වැදගත් විද්‍යාත්මක විග්‍රහයකින් අපි නැවත හමු වෙමු.